අයිබෝන් සුබදවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් 2015 අපෝස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අදාළව තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ 2025 මේ O level විභාගයට මේ අවුරුද්දේ පැවැත්වෙන O level විභාගයට තව තියෙනවා මාස 6ක් වගේ කාලයක්. ඔය හරියට ප්ලෑන් කරලා මේ වැඩේට බැස්සොත් අනිවාර්යයෙන්ම ඒ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන්. ඔයා කොච්චර අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන හිටියත්. ඒ සඳහා වැදගත් වෙන්නේ පසුගිය ප්‍රශ්න පත්‍ර රටාව අධ්‍යයනය කළා නිවැරදිව ධනාත්මක විදිහට මේ විභාගයේ වැඩ කටයුතු වලට සූදානම් වෙන එක. හරි. අපි බලමු ටෙස්ට් 1 එකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. Complete the dialogue between Suji and Rasika. එතකොට ඔයාලට complete කරන්න තියෙනවා, සම්පූර්ණ කරන්න තියෙනවා dialogue එකක්. ඒ කියන්නේ දෙබසක් between Suji and Rasika. Suji සහ රසික අතර. හරි. මොකද්ද කරන්න තියෙන්නේ? Underline the most suitable word. ඔයාලට underline කරන්න ඕනේ. ඒ කියන්නේ යටින් ඉරක් අඳින්න ඕනේ. The first one is done for you. පළවෙනි එක ඔයාට කරලා දීලා තියෙනවා. හරිද? ඒක සුභාරංචි. ඔන්න සුජි සහ රසික ඉන්නවා. ඉස්සෙල්ලාම ප්‍රශ්නේ අහන්නේ සුජි. රසික, have you your essay on computers කියලා අහනවා. මේ essay එකක් ගැන ප්‍රශ්නයක් අහන්නේ නේද? එතකොට මේ වරහන් ඇතුලේ තියෙනවා, ඒ කියන්නේ within brackets තියෙනවා sent කියන වචනයයි written කියන වචනයයි. මේකෙන් ඒගොල්ලෝ අපිට දීලා තියෙන සහ ගැලපෙන්නේ written කියන එක. එහෙනම් වාක්‍ය සම්පූර්ණ වෙන්න ඕනේ. Have you written your essay on computers? ඔයා ලියලා තියෙනවද ඔයාගේ රචනාව මේ computers සම්බන්ධයෙන්? computers ගැන. ඊළඟට ඔන්න රසිකගේ උත්තරේ no not කියලා දාලා තියෙනවා. එතන වචන දෙකක් තියෙනවා. still කියලා තියෙන වචනය සහ yet කියන වචනය. මේ දෙකෙන් වඩාත්ම ගැලපෙන්නේ කොකද? ඔව්. yet තමයි ගැලපෙන්නේ. no not yet. හරිද? ඒ කියන්නේ තවම ලියලා නැහැ කියන අදහස උතන කියන්නේ no not yet කියලා කියන්නේ තවම නැහැ කියලා කියන එක. I have to write හිස්තනක් තියෙනවා paragraph. මෙතන උත්තර දෙකක් දීලා තියෙනවා. other කියන උත්තරේ සහ another කියන උත්තරේ. එතකොට other කියලා කිව්වොත් වෙනත් කියන එක, another කියලා කිව්වොත් තව එක් කියන අදහස තියෙනවා. එහෙනම් I have to write මට සිද්ධ වෙනවා ලියන්න another paragraph. තව එක් paragraph එකක්, ඒ කියන්නේ තව එක ඡේදයක් කියලා කියනවා. I will do it. මම ඒක කරනවා. do කියන්නේ කරනවට I will do it tonight තියෙනවා, night තියෙනවා. දැන් night කියලා කිව්වොත් රාත්‍රිය. හරිද? tonight කියලා කිව්වොත් අද රෑ කියලා කියන එක. එහෙනම් මම අද රෑ එක කරනවා කියන අදහස තියෙන්නේ I will do it tonight. හරි. ඊළඟට මෙතන තියෙනවා have you finished writing yours? Have you finished? හරිද? ඔයා ලියලා තියනවද writing? ඒ කියන්නේ ලියමන yours. ඔයාගේ එක ලියලා තියනවද කියලා තමයි අහන්නේ. ඔන්න සුජි උත්තර දෙනවා yes Rasika. Can you read my essay? Can you read my essay? ඔයාට පුළුවන් ද මගේ essay එක කියවන්න? And හිස්තැනක් තියෙනවා the mistakes කියලා දාලා තියෙනවා. mistakes කියලා කියන්නේ වැරදි වලට. හරිද? එහෙනම් මෙතන correct තියෙනවා make තියෙනවා. correct කියන්නේ නිවැරදි කරනවට make කියලා කියන්නේ ඒ වගේ වැරද්දක් කරනවා කියන අදහසක් වගේ තියෙන make කියන්නේ සාමාන්‍යයෙන් හදනවට. හරිද? අපි ඒක වෙනම කතා කරමු. එතකොට උත්තරේ මෙතන එන්න ඕනේ correct කියන එක. එහෙනම් එතකොට සම්පූර්ණ වාක්‍ය අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. Can you read my essay and correct the mistakes කියලා. හරිද? දැන් ඔන්න රසික ඊළඟට කියන දේ. හරි? හිස්තනක් ඉස්සලම දාලා තියෙන්නේ I can do it now. මට ඒක දැන් කරන්න පුළුවන්. හරිද? කල් යවන්න නැතුව මේ රසික කියනවා ඒක කරන්න පුළුවන්. දැන් මෙතනදී sure කියලා කියන්නේ නිසැකවම. ඒ කියන්නේ සැකයක් නැතුව මට මේක කරන්න පුළුවන් කියලා කියන්නේ. හරි? sure. right. අපිට එහෙම කියන්න පුළුවන්. certain කියන්නේ සාමාන්‍ය කිසියම් වගේ කියන තේරුමක් තියෙන වචනයක්. හැබැයි වඩාත්ම ගැළපෙන එක තමයි sure කියන එක. එතකොට උත්තරේ ඔයා sure විදිහට තමයි තෝරගන්න ඕනේ. යටින් ඉරක් අඳින්න ඕනේ. thank you very much කියලා කියනවා. හරි. අනෝන 2015 අපි පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරා. ඉතින් මේ පිළිබඳව මොන හරි තියෙනවා ඔයා කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි අලුතෙන් ලැබුණු වචන ඔයා වෙනම පොතක ලියා ගන්න. ඔයා O levels කරේ නැතත් වෙන කවුරු හරි අඳුනන කෙනෙක් හරි බලන්න මේක ෂෙයා කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.